මේ තාත්තේ පොඩි දොවක් ගන්නකො. මොකද? මට මේ අයිස්ක්‍රීම් එකක් ගන්න 150ක් දෙන්නකො. මම කාමරේ පර්ත් එකේ තියෙනවා අම්බ. 150ට වඩා අරන් තිබ්බ මම ගැන බලා ගන්නවා. හරි හරි. කාලේ බෙද අයිස්ක්‍රීම් කෑවා? මේ ඒක නෙවෙයි. පොඩි කාරණාවක් කියන්න ආවේ. දීපන්කො. මේ දවස් ටික මම පන්ති ගියේ නෑනේ. ඒ හින්දා මේ මට පන්ති වැඩි කියා දෙන්න යාළුවෙක් කෙනා කිව්වා. ඉතින් එන්න කියපන් මං අල්ලගෙන හිටියා වුණ. ඌවා මේ උගේ වැඩ දෙනා හොයන්න එපා හොඳේ. බෑද එහෙම කිව්වා. බෑ තාත්තා දන්නවනේ මම තාත්තගේ හැටි. අනිත් එක තමයි තාත්තා මේ මට ගෙදරදී බයිනාගේ මූසලයක් කාලා කන්නියා වගේ බයින්න එපා හොඳේ. එහෙම වුණොත් ඌ පන්ති ගිහින් කිව්වොත් ඒ මගේ රෙදි ඉල්ලි. හරි. හරි. එන්න ගනිමු යාළුවා. තාත්තා සිවුරුත් නෑ මට. තාත්තේ මේ යෝගේ කට හරි නෑ. ඔය යන්නේ කොහෙද මල්ලේපොළ කතා කියන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් මේ තාත්තා පැස්ටපත් බොන්න හොඳේ. ඉතින් ඉවරද මන්දබා. ඔය පොඩ්ඩක් බොන්න හොඳේ. අයියෝ වෙඩි තිබ්බා මොකද බබා ඔතනට වෙඩි තිබ්බේ මේ පොඩි පුතේ විතර පෙත්ත කෙරේ අංකල් මොකක් හරි ප්‍රොබ්ලම් එකක්ද උඹට මේ දෙඩි තිබ්බේ නෑ අංකල් මම මේ ගේම් එකක් ප්ලේ කර හිටියේ මස්ලාදේ ගල් සීන් එකද? මේ උඹේ යාළුවෙක්ද? ඔව් මේ පාරේ නා කිව්වා යාළුවා. දැන් කොහමද? දැන් මම මෙතන ලයින් දෙකක් හදලා දුන්නා නැද්ද උන්ට? නෑ ගිහින් හදාගෙන. දැන් මේ පුතාගේ නම එහෙම මොකද්ද? පුතා මට විස්තර ටිකක් එහෙම කියන්න පුතා ගැන. ready with me get to know me hi uncle in sinhala මම ලංකාවේ ඉන්නේ ලංකාවේ ඉස්කෝලේ යන්නේ මගේ නම පසිදු මගේ මිඩල් නේම් එක පසි පොඩ්ඩක් වැඩියෙන් ගෑවුණා මේ ගෑවා මාර රස්නයනේ තියෙන්නේ uncle so hot Facebook YouTube account තුනක් තියෙනවා මම මැනේජ් කරලා දුන්නේ මගේ ex දෙකක් පුළුවන් තමිල් නම් කොහොමද ඉංග්‍රීසි නම් වෝට වගේ පුළුවන් ඉංග්‍රීසි කියලා get ready ඕන නම් මට කියන්න අම්බේ මට මියුසික් තමයි හොඳටම පුළුවන් එහෙනම් පුතේ සින්දුවක් කියන්න බලන්න ඕකේ අංකල් ගග අද්දරම අංකල් සින්දු කියන්න පොඩ්ඩක් අමාරුයි ඉස්සරම හොඳට කියනවා ගග අද්දරමල් සීන් දැන් අංකල් දැන් කියන්න කාලේ මේ තේක ගෙනාවා. නෑ මට මේ තේ හදිබ්බනි අර ගන්න මාතේ උඩ කතාවක් තියෙනවා නෑ මට නේ. තේ එනවා ඔය තේක බොන්නකො හැබා උඹ ආශ්‍රය කරන යාළුවෝ මොකද එතනද මොකද උනේ? මෝ කියන්කො ගෑණියෙකුත් නෙමෙයි පිළිමියෙකුත් නෙමෙයි අනේ මන්ද බං උඹත් එක උඹලා අයියත් එක උඹලා දෙන්නම ආශ්‍රය කරන එක වගේ හරි තාත්තේ කලබල කරන්න බබු තා ටිකෙන් යනවනේ. යමන්කො යන්න පුතේ එහෙනම් පුතා වැඩ ටික කරගන්න ඕනේ මේ මුත් ඉන්නවනේ මම හරියට ගිහින් එන්න හරිද? මේ ඒක නෙවෙයි ඕගොල්ලන්ගේ අයියා දැක්කේ නෑනේ මම අයියා නිදිබා මේ අපි දැන් අපේ වැඩේ කරගමු නැත්නම් තාත්තව බැනුම් අහන්නවා. මේ එයාගේ වැඩ ටිකක් දැන් ඉවරයිනේ ඒ හින්දා මං ගෙදර යන්නද යන්නද? මේ යන්න එපා පොඩි ඉන්න. තාත්තේ මේ පොඩි එන්නකෝ. ඔව් කියන්න මේ තාත්තා මේ මගේ යාළුවා යනවා කිව්වා. පුතා යන්න දාදන් එහෙනම් පරිස්සමට යන්න මේ මෙයා වේවන්නම් පාර ගාවට ගිහින් දාලේ ඔව් තාත්තා මම ගිහින් මෙයා ඩොක්ටර් ඔයා වගේ කෙනෙක් මීට්‍රීම ගැන
මට මාර සතුටක් තියෙන්නේ. ඒ බං ඊට වරේ මේ මොකක්ද බං මේ මිත්‍යා කියන මිත්‍රාගෙන දාතේ මේ මොන හේන කතා කරන්න අන්න ඒක. අංකල් දුන්නු සංගක්කාර ගැන මට ගොඩාක් සතුටුයි. අනිදාවන් මොකද්ද බං මේ සංගක්කාර කියන්නේ සංගකාරන විතර සංග්‍රහ අංකල් එහෙනම් මම ගිහිල්ලා එන්නම්. ඕ සෝරි. මේ 500 තියාගන්න. ඒ බං අරුවරු පැපන්ති යද්දි මොනාරි ගත්තා නෝ නෑදාත්තේ තාතාවත් මම ගණීද බං මොකෙක කියලා හරි මන් දන්නේ පුතේ ඇය වන්දියා නේ අංකලාගේ කොකනට් ඔයිල් එක මං අතින් ඉවර වුණා. ඒකයි මේ. අකෝ දෙන්න පුතේ මේ පොල් තෙල් ඉවරයි කියන්නේ මොකද්ද බං මේ දැන්තර පොල් තෙල් එකට මොකක්ද නේ අකෝ පොල් තෙල් බෝතලේ ගෙන මේ ඊ පෙරේද මට හිතෙන්නේ මට තාත්තා ගැන සැකයි. මට උඹ ගැන සැකයි අම්මා සැකයි. මම ඇවුත් එක්ක ඉතින් මෙච්චර වෙලා ඕ අංකල් ඕගොල්ලන්ගේ ලොකු අයියවත් මතක් කරා කියන්න. බයි. අයියා පොල් තෙල් මම හත්තිලා වුණා මට හිතයි කරන්න ආදරේ තනි කමේ පාළුවේ කුණා ඇතෙනු පාඩුවේ දිනාගන්නේ මමයි නුඹ මලේ තනි කමේ පාළුවේ කුණා ඇතෙනු පාඩුවේ දිනාගන්නේ මමයි